අයිබෝවන් සුබ දවසක් හැමෝටම. අද මම මේ මගේ කුකුලොන්ට දෙන කෑම වට්ටෝරුව ගැන පොඩ්ඩක් වීඩියෝ එකක් ගන්න හදන්නේ ඔයාලට පෙන්වන්න. ඉතින් මේ තියෙන්නේ මේ ගස් ලැබු කොළ. හොඳ කොළ වලින් ගන්න ඕනේ පිටි මකුණ නැති. මේ මුරුංගා කොළ. වැට මුරුංගා කොළ. මේ තියෙන්නේ මඤ්ඤොක්කා කොළ. ඉතින් බිත්තර දාන කිකිලියන්ට මේ කොළ වර්ග ගොඩාක් හොඳයි. පැටවුන්ටත් එහෙමයි ගොඩක් ගුණයි මේවා මේ ගස් ලැබු කොළ මේ බඩේ තියෙන පණු අමාරු වලට එහෙම ගොඩාක් හොඳයි. එතකොට ඒ වගේම තව මේ ඉතුරු වෙච්ච බත් වගේක් තියෙනවා සම්බෝල. ඉතින් රෑ ඉතුරු වෙලා තිබිච්ච බත් එළවලු ඈන්ජන ඔක්කොම තියෙනවා. කොහෙද යන්නේ? එතකොට මේතන තෝසෙ වගේ තියෙනවා මේ කාලා ඉතුරු වෙච්ච තෝසෙ. මේ හැම එකම මේ සත්තුන්ට දෙන්න පුළුවන්. මොකද ආහක යන දේනේ. එයාලා කන්නේ. ඉතින් කඩින්ම සල්ලි දීදී ගේන්න ඕනේ නැහැනේ හැම එකම. එතකොට මෙතන මේ කපාගත්ත ගෝවා කෑලි ටිකක් තියෙනවා. අද ගෝවා අයුපු නිසා අයින් වෙන ගෝවා කෑලි ටික මම කපලා ගත්තා. එතකොට මේ පොල් කුඩු ටිකක් තියෙනවා. එකක් දැම්මා. ඒක මෙතන මේ තියෙන කරවල ඔලු ටිකක් මම තලා ගත්තා. මේ අයින් වෙන දේවල් නේ හැම එකම. ඒක ඉතින් සතුන්ට දෙනවා. එයාලට ඒව පෝෂණීය ආහාර නිසා. එතකොට මෙතන මේ බිත්තර කෑම තියෙනවා තව එයාලගේ. ඒකෙමුත් දානවා ටිකක්. එතකොට මේ බිත්තර කටු. එයාලගේ කැල්සියම් උණුතාවයට හොඳයි මේක. මේ ඉතින් දැන් සේරම මික්ස් කරලා කොළ ටිකක් කපලා දාලා මම එයාලට මේක පෙන්නන්නම්. මුරුංගා කොළ ටික නම් මේ ගානට දැන් කපා ගත්තා. ඒකත් මේ කෑමකටම දා ගන්න ඕනේ. ඊගාට අපි මඤ්ඤොක්කා කොළ මේ නැටිත් එක්කම කපලා ගන්න යාලා කනවා. ඔන්න මඤ්ඤොක්කා කොළ ටිකත් මේ ගානට කපා ගන්න ඕනේ නටුත් එක්කම. ඒ ටිකක් දැන් මේකට දාගමු. ඊට ගස් ලැබු කොළ ටික ඒකත් හීනියට ලියාගමු. ගස් ලැබු කොළ ටිකත් මේ ගානට ලියාගත්තා. ගොඩාක් හීනි වෙන්න ඕනේ නැහැ ඉතින්. එහෙම ටිකක් හීනියට කපලා දුන්නාම යාලට කන්න ලේසියිනේ. ඒ හින්දා මම ඉතින් හැම එකම හීනියට කපලා චූටි කට්ටියත් ඉන්න හින්දා හීනියටම කපලා දෙනවා. දැන් හරි. දැන් මේ මෙතන තියෙනවා මේ හාල් පිටි. කියන්නේ මේ ළඟ මෝලකින් ඉවත් යන දේවල් දැන් හාල් කොටක් දියර අයින් වෙන ඒවා. මේවා අගුණ නෑනේ ඉතින්. ඒගොල්ලෝ එකතු කරලා තියලා මේ මට දෙනවා. ඉතින් සත්තුන්ට දෙන්න කියලා. ඉතින් ඒවත් මම ටිකක් මේකටම මොසු කරනවා. දැන් මේ ගොඩ මේ කෑම වර්ග තියෙනවනේ. මෙයාලට තනි කරම බත් පොල් කුඩු තමයි දෙන්න හොඳ නැත්තේ. මේ වගේ හැම එකම එකතු කරලා අනලා දුන්නාම එයාලට ඒක පෝෂණීය ආහාරයක්. මම මේ කෑම එක අනලා ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. ඔන්න කෑම එක දැන් හදලා කපලා කොටලා අනලා ඔක්කොම කරලා ඉවරයි. මේ විදිහට තමයි මම හැමදාම කෑම එක දෙන්නේ. ඉතින් කොළ වර්ග දෙනකොට මේ හැමදාම ගස් ලැබු මඤ්ඤොක්කා මුරුංගා කොළ දෙන්නෙත් නැහැ. කංකුම් මුකුණු වෙන්න ගොටු කොළ. එතකොට පඹවැල් වතුපලා හැම කොළයක්ම මෙයාලා කනවා. ඉතින් මේ හැම එකම දවස් ගානේ මාරු කර කෑම එකට අනලා දුන්නාම ඉතින් යාලට ගොඩක් ගුණයි. දැන් බලන්න මේක කනකොට මේ ආයි ලුණු පොතු කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම කනවා. මේ තරම් ආසාවෙන් කනවා මේගොල්ලෝ. ඉතින් බලමුකෝ. අද ටිකක් වහිනවා දැන්. ඊයේ රෑත් වහින්න ගත්තනේ දැනුත් වහිනවා. මම මේගොල්ලන්ට අද මේ
නිකම්ම වතුර දෙන්නේ නැතුව මේ බිකෝ බෙදි දෙකක් දාලා වතුර එකට දාලා දී කිරලා දෙනවා. මොකද මේ ලෙඩක් හැදෙනකම්ම ඉන්න ඕනේ නෑනේ. මෙහෙම දාලා දුන්නාම එයාලගේ සෙම වලට ලෙඩ වලට හොඳයි. ඔයාලා දෙන්න ඇයි ආවේ? අද යන් කණ්ඩ යන්. සුද්දි එන්නකෝ. ඔයා යන්න කූඩුවට. මේ සුද්දිට මේ කෑම එක නැත්තම් මේ කාමරා ගන්නවා කණ්ඩ ගියහම. ඔයා ළමයි දෙන්නත් එක්ක යන්න කූඩුවට. කණ්ඩ කණ්ඩ. කෑම පිඟන් ටික දැක්කහම මෙයාලට අවුරුදු වගේ. අද කූඩු ඇතුලේ තමා දෙන්න වෙන්නේ මොකද වහිනවා. දැන් මෙයාලත් එමෙනවා කෑම ටිකත් එමෙනවා. මොකද අනේ ඔය? ඔයාලා එන්න තව කට්ටිය කූඩුවට. මේ දෙකක් තියලා තියෙන එන්න. එකේම ඉඳගෙන කන්න එන්න. කූඩු. මේ බිකෝ බෙති දාලා හදාගත්ත වතුරක මම මේ කිරි හට්ටි වලට දාලා තනින් තන තිබ්බහම යාලට පෙවෙනවනේ. මේ උදේට දෙන කෑම එකනේ. දැන් ආයේ දවල් 2ට විතර ආයෙත් කෑම මොනවා හරි මෙයාලට දෙන්න ඕනේ. මේක අමතරව මම ඉතින් වී දෙනවා. ඔය හාල් දෙනවා. වී කිව්වට හොඳ වී නෙවෙයි. වට ඔය ගෙවල් වලින් හම්බෙනවා කුකුලොන්ට දෙන්න කියලා බොල් වී. එව්වා ඉතින් මෙයාලා කනවා. එව්වා එතකොට තව ඔය පඹවැල්, කෙසෙල් කොළ, මුකුණු වෙන්න වගේ දේවල්. හාල් කිව්වට ඉතින් සවුත් වෙන හාල් සමහර අය දෙනවා එකතු කරලා. ඉතින් ඒවා මම දෙනවා මේගොල්ලොන්ට. අමතරව දවසට කෑම වේලවල් 2ක් දෙන්න ඕනනේ. ඉතින් පිට හොයාගෙන කන්න යන්න බෑ. මෙයාලා ඉන්නේ මේ අඩනිදිල් ක්‍රමයට මම මෙයාලව හදන්නේ. ඉතින් ඈත කොහෙවත් අරින්න බෑ. එහෙම වුණොත් මේ සත්තුන්ගෙන් බයයි. බල්ලෝ, මුගටියෝ. ඒ නිසා මෙයාලව ඈත යවන්නේ මේ යාලට සීමාවක් දීලා දෙල් ගහලා වට කරලා තියෙන්නේ. ඉතින් කන්න බොන්න දෙන හැම එකම මේ සීමාව ඇතුළට දෙන්න ඕනේ. ඒ නිසා යාලට අර ගොඩ කන්න හොයාගන්න නෑනේ මේ ටික. දවසට දෙපාරක් කන්න දෙන්න ඕනේ හින්දා. එන්නකෝ උගුස්සි කෙල්ල මේ ඉන්නේ අපේ උගුස්සිනේ. උගුස්සෙක් වගේ මෙයා. උගුස්සි. එහෙනම් අපි ගිහින් එන්නම්. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යයෙන්ම ගිහින් එන්නම්.